හලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවේ. මම යනවා මෙල්බන් සිටි එකේ ඇවිදින්න මගේ පොඩි වැඩක් කරගන්න. ඉතින් ඔයාලවත් එක්කන් යන්න හිතුවා අද දවසේ ලස්සන දේවල් පෙන්වන්න මං ඇවිදින්නේ කොහෙන්ද, කන්නේ කොහෙන්ද, අද දවසේ මොනවද මෙල්බන් සිටි එකේ බලන්නේ කියලා. මේ ට්‍රේන් ස්ටේෂන් එකෙන් බැස්සා මම මේ යන්නේ කොන්සුලේට් ජෙනරල් ඔෆිස් ඔෆ් ශ්‍රී ලංකා මගේ පාස්පෝර්ට්ස් රිනිව් කරගන්න ඩොකියුමන්ට්ස් බාර දෙන්න. ඉතින් මෙතනින් තමයි ට්‍රේන් එක ගන්න තියෙන්නේ. ඊළඟ ට්‍රේන් එකේ මම නගිනවා. ඔෆිස් එක ඇතුලේ වීඩියෝ කරන්න මං අයිඩියා එකක් නැහැ. ඩොකියුමන්ට්ස් ටික බාර දීලා ටක් ගාලා සිටි එක බලන්න යද්දි ආයෙත් අපි වීඩියෝ එකෙන් හම්බෙමු. හරි ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම බාර දුන්නා. වැඩ ටික ඔක්කොම කරලා ඉවර කරගත්තා. දැන් හිතට හරිම නිදහස්. තාම වෙලා උදේ 10 මාරයි. ඉතින් මට අද තාම මුළු දවසම ඉතුරුයි සිටි එකේ හොඳට ඇති වෙන්න ඇවිදින්න පුළුවන්. මුලින්ම හිතාගෙන ඉන්නේ මෙල්බර්න් වල අලුතෙන්ම හදලා තියෙන අලුත් ට්‍රේන් ස්ටේෂන්ස් ටික එකින් එක එක්ස්ප්ලෝර් කරන්න. ඒ වුණාට මගේ ලස්සන ෆොටෝස් ටිකක් ගහ ගන්න නැතුව බැහැනේ. ඒ නිසා ලස්සන ෆොටෝස් කීපෙකුත් ටක් ගාලා අරගෙන දැන් මේ ඇවිත් තියෙන ස්ටේෂන් එක තමයි ඇන්සැක් ස්ටේෂන් එක. මේකේ අප්ස්ටේර්ස් ඩවුන්ස්ටේර්ස් දෙකම තියෙනවා. මෙතනිනුත් පල්ලෙහාට තව 3ක් බැස්සහම තමයි ට්‍රේන් එක අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එක එන්නේ. දැන් මේ ට්‍රේන් එකේ නැගලා මම යන්නේ ටවුන් හෝල් ස්ටේෂන් එකට. ස්ටේෂන් එකේ නම තමයි ටවුන් හෝල්. එතනින් ටවුන් හෝල් ස්ටේෂන් එකෙන් බැහැලා මම ඔයාලට පෙන්නන්නම් සිටි එකේ චුට්ටක් ඇවිදලා ලස්සන තැන් ටිකක්. අලුතෙන් හදලා තියෙන ෆීචර් එක තමයි මේ දොරවල් දෙකම එකට ඇරෙන එක. ප්ලැට්ෆෝම් ගැප් එක වහලා තියෙනවා. හරි දැන් ඔයාලට එක ස්ටේෂන් එකක් පෙන්නවා. දැන් මම මේ ඊළඟට බැස්සේ ටවුන් හෝල් ස්ටේෂන් එකට. මේකේ දැන් මේ මං ඉන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ්. මේ දෙපැත්තෙන්ම ට්‍රේන්ස් යනවා. එකක් සිටි එක පැත්තට අනික සබර්බ්ස් පැත්තට. මෙතනින් උඩට නැග්ගහම තමයි සිටි එකෙන් එළිය අපිට ඇවිදින්න පුළුවන් වෙන්නේ. දැන් මං එළියට යනවා ලස්සනට සිටි එකේ ෆ්ලින්ඩර්ස් ස්ට්‍රීට් කියන ස්ට්‍රීට් එකේ පොඩ්ඩක් ඇවිදින්න. මෙල්බර්න් සිටි එකට ආපු අය සිටි එකේ ජීවත් වෙන ඔයාලා දන්නවා ඇති. ෆ්ලින්ඩර්ස් කියන්නේ හැමෝම ටුවරිස්ලා බලන්න හැමෝම එන තැනක් ෆ්ලින්ඩර්ස් කියන්නේ. මේ චර්ච් එක මම ඉස්සර මෙහෙට ආපු යුනි යන කාලේ ඉඳන්ම ඇතුළට ගිහිල්ලා බලන චර්ච් එකක්. ඉතින් දැන් මම මේ යන්නේ මේ චර්ච් එකේ ඇතුළ ඔයාලට පෙන්නන්න. මම කතෝලික ආගමේ කෙනෙක් නොවුනත් මේ දේවල් දැක්කහම හරියට පුදුම හිතෙනවා. මේ බලන්න මේකත් සම්පූර්ණ ලීයකින් අතින් හෑන්ඩ් කාව්ඩ්. අතින් තමයි මේ විදිහට කාව් කරලා තියෙන පරණ 1800 ගානක එකක් තමයි මේ. ඉතින් දැන් ආසාවට නිකන් තියෙන එකේ අර ගොල්ලන්ගේ කැන්ඩල්ස් ගොඩාක් තියලා තිනවා. ඉතින් ඒකකුත් මම පත්තු කරලා දැන් මේ චර්ච් එකෙන් මම මේ එළියට යනවා. මෙතනම තමයි එහා පැත්තේ ස්ටේෂන් එක තියෙන්නේ. ඊළඟ ස්ටේෂන් එක බලන්න. හරි දැන් ඔන්න බැස්සා මම ස්ටේට් ලයිබ්‍රරි ස්ටේෂන් එකෙන්. මේ ස්ටේෂන් එකට ආපු අය දන්නවා ඇති මම අද මේක දැකලා පුදුම වුණා. මේකේ තට්ටු 4ක් විතර යටට තියෙන ට්‍රේන් එක යන්නේ. මෙල්බර්න් සෙන්ට්‍රල් ට්‍රේන් එකට යටින් තමයි ස්ටේට් ලයිබ්‍රරි ස්ටේෂන් එකේ ට්‍රේන් එක යන්නේ. ඉතින් ඒක දැක්කම හරිම පුදුම හිතෙනවා. දැන් ආව මෙල්බර්න් සෙන්ට්‍රල් ස්ටේෂන් එකට. මේ තමයි අර හැමෝම දන්න ක්ලොක් එක, සිංගින් ක්ලොක් එක. එතකොට මේ ස්ටේෂන් එක හදලා තියෙන්නේ පරණ ෆැක්ටරි එකක් වට කරලා. මේක ගොඩාක් ලොකුයි. මේක ට්‍රේන් ස්ටේෂන් එකක්ම නෙමෙයි. මේක ගොඩාක් හැම පැත්තටම විහිදිලා යන විශාල
shopping complex එකක්. ඇඳුම් තියෙනවා, Sephora තියෙනවා, makeups තියෙනවා, කෑම තියෙනවා, හැමදේම තියෙනවා. ලස්සන interior design එකක් තියෙනවා. ඉතින් මෙතන මෙල්බන් බලන්න එන ටුවරිස්ට් කෙනෙක් විදිහට එන ජීවත් වෙන ඕනම කෙනෙක් දන්නවා මෙල්බන් Central Station is like the heart of Victoria. හරිම ලස්සනයි, හරිම විශාලයි, හරිම ලොකුයි. ඉතින් මම දැන් ෆොටෝස් ටිකකුත් අරගෙන ඊළඟට යන්න හදන්නේ අපේ අන්තිම ස්ටේෂන් එක. ඒක තමයි පාර්ක්විල් ස්ටේෂන්. දැන් වෙලාව දවල් 1ට විතර. දැන් ඇවිදලා හොඳටම බඩගිනි. ඉතින් මේ ලාස්ට් අන්ඩර්ග්‍රවුන්ඩ් ස්ටේෂන් එක පාර්ක්විල් ස්ටේෂන් එක. මේක තියෙන්නේ හරියටම University of Melbourne එක ඉස්සරහා. ස්ටේෂන් එකෙන් එළියට ආවම මේ පැත්තෙම තියෙන්නේ University of Melbourne. ඉතින් දැන් යන්නේ දවල් කෑම එකට. මෙතන ස්පෙෂල් තැනක්. මෙතන මම හොයාගත්තේ සචිනි නිපුන්සලාගේ YouTube channel එකේ දැකලා. මේ තමයි Barbecue King Melbourne. මේක තියෙන්නේ King Street එකේ. buffet එකක්. day per person $40. ඉතින් හරිම cheap. මාර variety එකක් තියෙනවා. හැබැයි ඔක්කොම meats, chicken, lamb, pork and everything is like meat. Vegetarian නම් එතන හරියන්නේ නැහැ. මෙතන ස්පෙෂලිටි එක තමයි කෑම මේසේ තියෙන පොඩි බාබකියු එකක්. සෝ මෙතන තියෙන ඔක්කොම මීට්ස් අමුවෙන් තියෙන්නේ. සෝ අපි අර බෙදාගෙන ගිහිල්ලා අපේ ප්ලේස් එකේ ඉඳගෙන ඒක ෆ්‍රෙෂ්ලි එතන කුක් කරනවා. ඒක තමයි එතන හරිම ඉන්ට්‍රෙස්ටිං දේ. ඉතින් මම බෙදාගත්තා. දැන් මං කන්නේ චිකන් විතරයි. ඒ නිසා මට බෆේ එක හරිම පාඩුයි. හැබැයි මං ගත්ත චිකන් පීසස් 2ක් and සමහර තව පොඩි අර ඒගොල්ලෝ ෆ්‍රයි කරලා තිබිච්ච චිකන් chips and අර potato wedges වගේ දේවල් ටිකක් කාලා pictures ටිකකුත් අරගෙන finally අර Korean noodle එක spicy noodle එකක් try කරලා අපි ඊළඟට යන්නේ ලස්සන තැනක් බලන්න. දැන් ආව ලස්සන එක්සිබිෂන් එකක් බලන්න. ඉතින් ඔයාලවත් එක්කන් ආව එක්සිබිෂන් එක පෙන්වන්න. මෙල්බන් සිටි එකේ තිබිච්ච සිනමා ඉන්ඩස්ට්‍රි එක ගැන තමයි මේ එක්සිබිෂන් එක දාලා තිබ්බේ. ඉතින් මාත් එක්ක බලමු ලස්සන හැමදේම නෙමෙයි අයිකොනික් අයි කැචි ලස්සන දේවල් ටිකක් ඔයාලටත් පෙන්වන්න. මෙතන පෙන්වන්නේ සිනමා එක මුලින්ම පටන් ගත්තේ මේ වගේ ෂැඩෝස් වලින්. ඒ කියන්නේ එළියේ ඉඳන් කට්ටිය ෂැඩෝ මූව්මන්ට්ස් වලින් තමයි ස්ටෝරීස් බැලුවේ. ඊට පස්සේ මේ පෙන්නලා තියෙනවා පරණම ඉතිහාසයේ අර කැමරා එකක්ම නෙමෙයි. like ඒගොල්ලන් වීඩියෝග්‍රැෆි, ෆොටෝග්‍රැෆි වලට යූස් කරපු එක ටෙක්නික්ස්. picture movements පෙන්වන්න ඉස්සරම කාලේ 1880 ඉඳන් යූස් කරපු එක ටෙක්නික්ස් තමයි තියෙන්නේ. ඒවට යූස් කරපු items ඒවා ඔක්කොම අපිට බලන්න පුළුවන්. මේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ අපිට දුන්න මේ වගේ පොඩි කාඩ් එකක්. ඒකෙන් අපිට මෙමරිස් කලෙක්ට් කරගන්න පුළුවන්. QR කෝඩ් එක ස්කෑන් වුණාම ගෙදර ගිහිල්ලා ඒ QR කෝඩ් එක වෙබ්සයිට් එකේ අපේ නම්බර් එක ගැහුවාම අපි කලෙක්ට් කරපු මෙමරිස් ඔක්කොම අපිට ගෙදර ගිහිල්ලා බලන්න පුළුවන්. මේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා මෙතන එක්සිබිට් කරලා තියෙන හැම අයිටම් එකක්ම ඒකේ හිස්ටරි එක, ඒකේ ඩීටේල්ස් උත් ඒ හැම දෙයක්මත් එක්ක. ඊළඟට මේ එතන පටන් ගන්න time and movement කියලා එක්සිබිට් එකකින්. ඒකේ පෙන්නනවා අර කොහොමද මේ මූව්මන්ට්ස් ෆාස්ට් කළාම අර ඇක්ෂන් එකක් වෙන විදිහට දෙයක් සිද්ධ වෙන්නේ කියලා.
ඊළඟට එයාලා පෙන්නනවා අපිට සිනමා එකේ ස්ටාර්ට් එක බිගිනින් 1800 ඉඳන් චාලි චැප්ලින්ලා ඒගොල්ලොන් ඒ කාලේ හිටපු ඇක්ටර්ස්ලා black and white films ඒවා ෂූට් කරපු කැමරාස් ඒවට යූස් කරපු equipments ඒ හැමදේම ස්ටෝරි එකක් විදිහට ඒ කාලේ ඉඳන් ආපු ටෙක්නික්ස් යූස් කරපු ටෙක්නික්ස්. ඉතින් මේ එක්සිබිෂන් එක ගොඩක්ම වටින්නේ සිනමා ඉන්ඩස්ට්‍රි එකට ගොඩක් ඉන්ට්‍රෙස්ටඩ් කෙනෙකුට. ඒ වගේම සිනමා ඉගෙන ගන්න ස්ක්‍රීනින් කියන සයිඩ් එක ඉගෙන ගන්න කෙනෙකුට ඒකට ඉන්ට්‍රෙස්ටඩ් කෙනෙකුට හරිම වටින එක්සිබිෂන් එකක්. මේ ඒගොල්ලන් ඩිස්ප්ලේ කරලා තියෙනවා පරණම කැමරාස් 1880 කියන කාලේ ෆිල්ම්ස් කියලා කියන්නත් බෑ. ඒ පොඩි ක්ලිප්ස් රෙකෝඩ් කරන්න යූස් කරපු පරණම කැමරාස් සහ ඒ ඉක්විප්මන්ට් සේරම ඩිස්ප්ලේ කරලා තියෙනවා ඒවල විස්තරත් එක්ක. ඒක ඒවයින් පස්සේ ඒගොල්ලන් ඊළඟට එනවා ටෙලිවිෂන් එක අපේ ගෙදර තියෙන ටීවී එක පටන් ගත්තු තැනේ ඉඳන් අද වෙනකොට ෆ්ලැට් ස්ක්‍රීන් 65-75 inches ස්මාර්ට් ටීවීස් වලට එනකම් කොහොමද ටීවී එකේ ඉතිහාසය ආවේ කියලා. දැන් මං එක්සිබිෂන් එකේ අගට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පුදුම හිතෙනවා මෙන්න මේ වගේ කැමරාස් වලින් මේ එක්සිබිෂන් එක ඉවර කරන්නේ අන්තිමට මෙන්න මේ වගේ පුංචි ස්මාර්ට් iPhone එකකින්. ඒ වගේම තව ලස්සන දෙයක් තමයි මේ එක්සිබිෂන් එකේ තිබිච්ච මෙන්න මේ මෙමරි අයිලන්ඩ් එක. ඒකේ හදලා තියෙනවා ලස්සන මේක ඩාර්ක් කරලා තියෙන්නේ අපි අත දික් කරාම අපේ අතට ප්ලේ වෙනවා අපේ මේ පුංචි වීඩියෝ ක්ලිප්ස් තියෙන්නේ උඩ පෝල් එකයි යට පෝල් එකයි උඩ පෝල් එකේ ලයිට් එකට අත දික් කරාම පුංචි වීඩියෝ ක්ලිප්ස් ප්ලේ වෙනවා. ඉතින් මම try කරනවා මේ පුළුවන් තරම් කැමරා එක ලං කරලා ඔයාලට පෙන්වන්න පේනවද කියලා මම දන්නේ නැහැ. මම ඒ කැමරා එකට ඒක කැප්චර් වෙන්නේ නැහැ. ඒ වුණාට ඒක අර ඇත්තට බලනකොට ලස්සන මෙමරිස් තියෙන එකට කියන්නේ මෙමරි ගාඩන් එකක් කියලා. ඉතින් මම දැන් මගේ අවසානයේ නිසා මගේ කාඩ් එක ටැප් කරලා බලනවා මම කොච්චර මෙමරිස් කලෙක්ට් කරලා තියෙනවද කියලා මෙතනින් පෙන්නනවා. ඉතින් මම ගෙදර ගිහිල්ලා මගේ QR එක සර්ච් කළාම මම කලෙක්ට් කරගත්තු සේරම මෙමරිස් මට ගෙදර ගිහින් බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලා ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. අද එක්ස්පීරියන්ස් කරපු හැම දෙයක්ම මටත් අලුත්. මමත් අද තමයි මේ ගොඩක් දේවල් දැක්කේ. ඉතින් මම හිතනවා ඔයාලත් මං වගේම මේ දේවල් දැක්කලා පුදුම වෙන්න ඇති, සතුටු වෙන්න ඇති කියලා. ඉතින් ආයෙත් දවසක තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ඔයාලා හම්බෙන්න එන්න. මාව subscribe කරලා එකතු වෙන්න මගේ YouTube channel එකට.